ආචලට chance එක දුන්නා නැත්තම් ලබන පාර අපි අනිත් අයට දෙමු. හරි. ආචලට පොඩි අවස්ථාවක් දෙමු. හැමෝටම සුබ උදෑසනක් වේවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අවුරුදු ගානකට පස්සේ පරණ යාළුවෝ ටික ආයි එකතු වෙලා. හරිම සතුටුයි. ඒගොල්ලෝගේ දරුවෝයි අපි එකතු වුණා පවුලක් මෙතන. ඉතින් අද අපි අලුත් අවුරුදු උත්සවයේ පළවෙනි අංගය ලෙස මම ආරාධනා කරනවා බඹරු නටන රැන්දෑවේ රුක්කත්තන මල මුදුනේ පූජා නර්තනයක් අපි ආරාධනා කරමු දියණියට. කවුද ඒ දියණිය? අතර ගියා. මගේ ආදර මිත්‍රයා චිරාග්ගේ සහ ලෝපානන්ගේ ආදර දියණිය. කවුද දන්නවද? දුෂානන්ගේ දුෂා පෙරේරාගේ දියණිය. සනුති නිහන්සා. දුවට ආරාධනා කරනවා ලස්සන පූජා කරනවා. හරි. සද්ද බලන්න වැඩිද දන්නේ නැහැ. අවුරුදු තුනක් ඉක්මනට තරඟ ටිකට යමු. නැත්නම් සෑහෙන වෙලාවක් යන හින්දා පළවෙනි තරඟයට අපි වැඩ කටයුතු සූදානම් කරගෙන තිබ්බා. අලියට ඇහැ තිබීමේ තරඟය අපි ඒක පටන් අරගෙන ඉදිරි වැඩ කටයුතු එහෙම පෙළගමු. අපි අපේ දරුදරියන්ට සියලු දෙනාටම ආරාධනා කරන හැම තරඟයකටම එන්න ජයග්‍රාහී දවසක් කරගන්න හැම කෙනෙකුටම
සුබභාගී වාසනාවන්ත හොඳ දවසක් කරගන්න හැමෝම ඉදිරිපත් වෙමු එනම් පළවෙනි තරඟකාරෝ විදිහට ඇවිල්ලා හැම කෙනෙක්ම චූටි දරුවන්ගෙන් පටන් අරගෙන වැඩේ ලස්සනට කරගෙන යමු. හරි. තරඟ නීතිරීති අවශ්‍යයි. මම හිතන්නේ අලි බෝඩ් එක අල්ලන්න බෑ. එකපාර බෑ ළමයා මේ බෝඩ් එක ඉස්සරහට තියන්න. බෝඩ් එක. අද පොඩ්ඩක් ඉන්නේ. ආවම ඉස්සරහට ඇවිල්ලා තරඟ නීති එක්කෙනෙකුට තිබ්බා. හරියටම. ඒකට 1000 අවස්ථාවක් විතරයි ලැබෙන්නේ. හරි ඊළඟ එක්කෙනාට අග්ගල වදින්න තව එක්කෙනෙක්. තව නූල. ආසන්නේට හරි තව එකක් තිබ්බන ලේසි. වෙලාව අරගෙන තියන්න තියන්න කියලා. ගෙදර ඉන්න පුතා පොඩි වෙලාවට තමයි ඇවිල්ලා තියෙන්නේ මම හිතන්නේ. තාත්තට ඇහැ තියලම ඇවිල්ලා. බලමු තාත්තට දීප විදිහට මලියක් දිනනවාද කියලා හරියට හරි. come on. නියමයි. හරි. මම හිතන්නේ දැන් අලියට හැප්පීමේ තරඟේ යන අතරතුරේදී ඔයාලට කෑම මේසේ අපි සූදානම් කරලා තියෙනවා. ඔව් පොල් තෙල් පහන සසිත එක අහස්නා try කරන්න. හරිද? කල් අරගෙන තියන්න. වැදුනානේ. ඔව්. පොඩියයි මේ ගන්නට ඉන්නේ මම ආරාධනා කරන ඇත්තටම මෙම කාර්යය අපිට කරන්න සහාය දුන්න ජෝර්ජ්ගේ පුතා නම කියන්න. ජෝර්ජ් වගේම තමයි. රාමිතු පාත්ලා අතර රාමිතු මොදේ? අන්න හරි. රමිතු. ආදරණීය දුවේ පුතේ ඕගොල්ලෝ වෙනුවෙන් කෑම මේසේ විවෘතයි. හොඳයි. එහෙන් නැද්ද? අපිට මට නෑ හොඳ ලං කරලා ගියා. ආදරණීය දුවේ පුතේ තුෂාරය තියයි. අපි එහා පැත්තෙන් ගලවන්න බා. ඔහොම තියන්නකො පුතේ ඔක දැන්. හරි. බලන්න තිබ්බද? චලා. වීඩියෝ කරන මොනාරි ආධාරයක් දෙන්නද මුකන් අල්ලගෙන ඉන්නේ. ඔව්. පුතේ නම කිය? මූ අතන් යවන්නේ. යන්නේ කියලා මම හිතන්නේ ගෙදර ඉඳන්ම ඇවිල්ලා තියෙන කොල්ලා හරියටම හරි. ඉබ්බත් උසාරාගේ නාලනට. මම දැනගත්තා යන විදිහටම කොල්ලා තියෙනවම තමයි කියලා. තුෂාර කිව්වා. තුෂාර නම මොකද්ද? බලමු මේ දරුවේ නම මොකද? දුමෙත්. ඔයාගේ පුතා පේන්නේ නෑනේ. ඔක ඇහුවට කිය. දිනෙව්. මේ කොල්ලට පේන්නේ නැතර. මයික් එක උන්නේ. ඔව්. බලමු. හරි ලොකු තෑගි තියෙන්නේ. මම හිතන්නේ මේ තෑගි සඳහා සමාදර දායකත්වය ලබා දුන්න අපේ මහේෂ් මහතා ඇතුළු පවුලේ සැම ඒකට දායකත්වය ලබා දුන්නේ මේ තරඟ සංවිධානය කිරීමට විශේෂයෙන්ම තරඟ සංවිධානය කිරීමට බොහොම ආසන්නව කරකට ඇවිල්ලා තියෙනවා. බලමු තව දරුවෙකුට අපි අවස්ථාව දෙනවා ඉක්මන් කරන්න. මම හිතන්නේ තව ඊළඟට තියෙනවා වාසනා මුට්ටිය. අපි මොකද වාසනා මුට්ටියේ තියෙන ටොපික් පිරෙන්න දාලා තියෙනවා, වතුර පිරෙන්න දාලා තියෙනවා, චොකලට් පිරෙන්න දාලා තියෙනවා. හරි. ඉතින් අපි බලමු කොයි මුට්ටියටද තමන්ගේ ජයග්‍රහණය ලබා ගන්න කියලා. ඔව්. චාරිය අරින්න. චාරිය අලියා වෙන්න. තව චුට්ටයි. තව මේ දවසම ඒකෙන්ද අපි හැමෝම වෙලාව අරන් තියන්න. තියන්න පුතේ හොඩ වැලේ. පොඩි කිදිරෝ පොකෝ. රංජාගේ බඩ කාගේද දුව මේ? කල්ලාරිනේ? කල්ලාරිනේ අලි දැකලා නැහැ. කල්ලාරිනේ දුව අලි දැකලා නැහැ. අපි මේ පාරවත් අලියට හරියට තියයි කියලා. එකතරකින් තියන්නකො ඉන්න. තියන්න පුතේලු. හරි. අම්මගේ අද මේ ඇලට පණි ඉඳන්නේ අනුරාධ ඉන්නවද? මොකද හිල වෙන්නේ පාන මේ ඕගොල්ලෝ එන්නේ නැද්ද? බැයිද? ඒගොල්ලෝ බෑලු. උඩ නම් පේනවා. මහේෂ් මාතා
අපි මේ ඉවෙන්ට් එකේ ටැග් එකත් අපි මේ වෙලාවේ ප්‍රදානය කරන්නේ. ඒකින්ද ඒකට අදාළ ටැග්. මයි ඒ ටැග් එක අපි ප්‍රදාන කරනව නේද? යා ගැව්වා ගුවන් කරනවා. මෙයාලා ඒව කරන්න බෑ. ඒව කරන්න බෑ. අසාධාරණ. ඌට ඉස්කෝලේ යන කාලේ තිබ්බා ඒ මූට පේනවා තෙල්ලක් නෑ මధుරංගට දීමු අවස්ථාව. එන්න මේක අපේ කාර්යය. වෙන කවුරුත් නෑ. අනිත් එක තමයි මේ විශේෂ දෙයක් තියෙනවා මම හිතන්නේ මේ පොඩක් අහුම්කම් දෙන්න. සාදා කරකවන්න බෑ නෑ මේක එබල බෝඩ් එක උස්සන්න එපා හරි මధుරංග පොල්ල දියන්න ඔව් දුබායි සිට පැමිණි මధుරංගට අපි දෙනවා අවස්ථාව. සෞදි සෝරි ළමන පාරඩු අපේ ගාන මේ වෙනුවෙන් මේ විදිය දෙන්නේ සමගලේ පොද වෙලේට සජිවලිය නංගියාවේ නැත්තේ ආයෙත් ටිකක් ඉක්මනට හදලා දෙනවා. අපි අපේ දරුවන් සහ දෙමව්පියෝ හැමදෙනෙම එක්ක වෙලා ඉදිරියටත් මේ වගේ වැඩක් කරන්න ඕගොල්ලන්ව මුණ ගැහෙන්න පාරදී අපිට කතා කරන්න අම්මලගේ පන්තියේ හෝ තාත්තලගේ පන්තියේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් දරුවෙක් හඳුන ගන්න තමයි විශේෂයෙන්ම මේ කාර්යය කරේ. මම හිතන්නේ මේ කාර්යයට මුලින්ම අපිට යෝජනා කරේ මේ කරන්න එපා තියන් ඒක අසාධාරණයි මචං මන් තිබ්බද කටියා මම මචං මේක අසාධාරණයි ඒක එහෙම කරන්න එපා ඒක අසාධාරණයි තිබ්බදන හරියට තුෂාර පෑන දෙයි ඒක පෑන දියා ඔය පෑන වින්න ගලවලා දීපන් පෑන දියා පෑන ජෝත් කියන එතනින් කට් යට ගන්න ඒ ජෝජා මිටිහින්ද යටින් පෙනේ කියලා කොහොම පෑන දියා අපි try කරන්නේ ගෙනා පුතා දින තිබ්බා ඔයා කිඹුලා හොයන්නේ නෝ ඒ චාර්ලි මේකේ රෝල ඉන්නවා චාර්ලිගේ ඩොට් එක චාර්ලි මේකේ රෝල ඉන්නවා කාර්නික නල්ලෙන් තිය බෝඩ් එක හෙට වෙලා තින්නේ හරි ඔහම තියා හරියට වාරි දියවා ඔය දැන් තිබ්බදි බිල්ල ඔඩි හැක්ක උගේ කකුල කැපුවා මං ඉතින් බෝඩ් එකේ හැඩේ මචං කකුල මෙච්චර උඩට ආවේ කොහොමද ඕ ඒක තමයි ඒ උස්සන්නේ බබා මේ එහෙම කරන්න එපා උස්සන්න බා සමීරගේ වයිෆ් ඉන්නවා ඒගොල්ලෝ සාදාගෙන ඉන්නකෝ කොමුදු ටික අයි කරුද බෝඩ් එකේ මම ඉන්නා තරම ගලවන්න ඔය ආයිඩියා මෙතන ඔය දියන් දැල්ල තරම ඉඳන් නෝඩ පිහිටි බෝඩ් එක ගනි මම ඉන්නා මේ ළඟට මගේ හය වසරේ ඉඳන් එකට ප්‍රතිදාන
ඔය හරි කිව්වොත් එයා තාගටේ ගියානම් තියෙනවා මේ දැන් කියන්නේ පාව බහුත් කරන්න පාස් කරන්න කියලා. තිබ්බා තිබ්බා වසන්තේට තිබ්බා ලොකු මෙතන බං රංජන් ළඟට හිටියේ නිසා ගානට තිබ්බ කිව්වා. මේක ඩොට් එක අපේ නෝනා ඒ කියන්නේ තමයි හොමාරි තිබ්බේ. ඒ ලියා ගන්න නැද්ද ඇතලා හරිම උණුසුම් දැන් නම් ඔන්න ඔතනින් එහාට මට දෙන්න බෑ. තව පුළුවන් අඩි දෙකක් වට යන්න පුළුවන්. බංකුව පෙරලන්න එපා. බංකුව දෙක අතින් අල්ලන්න බෑ. හරියයි. දැන් හරි. හරි. බංකුව තියෙනවා. හරි. තිබ්බා. රිදයි. පළවෙනි දියාවට උපදින. පළවෙනි දියාවටම තිබ්බා. අපි ඔක්කොම කියලා මේ තරගේ ඊළඟ තව 3 දිනකට විතර chance එකක් නවත්තනවා ඒකට. මොකද අපි තව තරග වලට යන්න තියෙන තරග ගොඩාක් තියෙනවා නේද මේ මෙන්න මේ අතර හැරනොත් අන්න හරි. දැන් යනවා. ආයි වැරදි දෙන්නේ දකුණේ. පාරයි. ලොකු තරගේ කැමරේස් එක යන්නේ. මේ දුක් විඳිනවලු. වෙල්ගම් රින්ගයක් තියනවලු. මේකට කෑම බීම තමයි මතක් වෙන්නේ. හරි. සරණි තව කවුරු මම හිතන්නේ මේක මේ ABC කියලා පන්ති තුනක් තිබ්බට මේක ඉතිහාසගත වෙනවා. යකෝ පෑන ගලවලා දී. මූ ඉදා ඉස්කෝලේ යන කාලෙත් ඔහොම තමයි. තරණේට ඕම තමයි කරේ. තිබ්බා. මචං අලියාගේ අයිබ්‍රෝ හදපන් අලියාගේ. අයිබ්‍රෝ හදපන්. අම්මට සිරි දීපෝ යකෝ. එතන ඥාන කම්මන්න අලියාගේ අයිබ්‍රෝ හදලා. ඔව්. තව කවුරුත් ඉන්නවා. හරි. තව අපේ සමීරගේ ආදරණීය දියණිය. සමීර. සජීවනී ඊළඟට. හරියට හරි. අල්ලන්න බෑ. බෝඩ් එක තියෙනවා. ඇහත් තියෙනවා. සමීර කියලා බය වෙලා තිබ්බා. කොහොම හරි ඇහැ. පුක. අලියාගේ පුක වා. හරි. ඔතන උස්කල කොහෙද තිබ්බද අලියට තියපන්. රංජන් කණ්ඩ කියලා කරලා කණ්ඩ කතා කරලා ගියයි දන්නේ ඒවට කියන්න දෙන්න එපා. හරි? ඔව් සජීවනී නේද? තිබ්බා. මේ මු යන්නේම යකෝ රංජගේ ඇඟට යකෝ. යන්නේම රංජගේ ඇඟට. කාන්දම් බලේ. යන්නේම රංජගේ ඇඟට. ඕකට කියනවා මොකද්ද මයි? ඔබ දැන් පෙර සසරේ බැඳීම. මේ දැන් නවත්තමු මේක. හවසට එක උදේම නැත්තම්. තව කෙනෙකුට තව එකයෙකුට අවස්ථාවක් දෙන්න. එකයෙකුට අහුලා දෙන්න. හරි දෙන්නෙවට යන්නේ. අපි මොකද දන්නවද ඊළඟට අපි යන්න තියෙනවා ලස්සන මේ තවත් ඉවෙන්ට් එකක් තියෙනවා. බෝඩ් එක අරන් නැහැ කවුරුත්. අචා තියෙනවද? අම්මට පුරුදු. අචා බැටලකින් අවසන් කරමු නේද? තිබ්බා. come on. හරි. අචලාව දියු. පේන. දරියා පෑන දිලිටපන්. එන්නම් යන් රන් මල් මාලා දාලා. මම
රංජා තිබ්බේ නෑ. රංජා තිබ්බේ නෑ. රංජා වරේ උඹ තිබ්බේ නෑ. මම ඉස්සෙල්ලා ගියේ ඒකට තමයි ඉතින්. වරේ අල්ලගන්න මම අල්ලගන්න පොඩ්ඩක්. මම අල්ලගන්න ඉන්න. රංජා. ඔව් මම හිතන්නේ මේ ඉක්මනට දැක ඉන්නේ මචං. හරි හරි මේක හරි තේ අන්න අර හොරට ගැට ගහන්නේ. ආංගෝ බලන්න. යන්න එපා බෝඩ් එක ළඟ. හරි දැන්. come on. අම්මට උඩුදා. සෙම්බා අයියෝ. අයියෝ රංජලිවා. රංජා. ඔව් ඔව් මම අලියට හැත්තීමේ ජයග්‍රාහක හැමෝම බලන්න නේද? ඔව් මම හිතන්නේ අලිය පොඩ්ඩක් යා. බොහොම ලස්සනයි. මේක මේ තෑගි ගැන මොකුත් හිතන්න එපා. තෑගි තියෙනවා. තෑගි නෙමෙයි අපිට ඕනේ සහභාගීත්වයයි. ඒක නිසා හැම කෙනෙක්ම සහභාගී වෙන්න. පවුන් දෙකක මුද්දක් කිව්ව ගමන් රංජා දීපන් මට ආස් දාලා. හරි. ඔව් ඊළඟ දාය කරත් ඔකම දෙයි. හරි. වාසනා මුට්ටිය හැබැයි තියෙන අතර දුරේදී මම සියලු දෙනාටම ආරාධනා කරනවා අපේ පොල්තෙල් පාන පත්තු කරලා කෑම මේසේ විරුද්ධ කිරීම සඳහා මම හැම කෙනෙකුට ආරාධනා කරනවා. ඒ අතර දුරේදී ටීම් එකක් තියෙනවා. ඒකට සහභාගී කරලා සමීර වෙනුවෙන් ආගේ වයිෆ්. ඔව්. එයාට එහෙමයි. ඔව්. මම හිතන්නේ මේ අපේ මේ හැමෝම දන්නවා මේ වැඩේ අපිට කරමුයි කියලා පොඩි යෝජනාවක් කරා රංජන්. මම රංජන්ට ආරාධනා කරනවා මුලින්ම පොල්තෙල් පාන පත්තු කරන්න. ඒ වගේම තමයි ඒ යෝජනා කරපු සැනින්ම අපි මේ වැඩේ කරමු කියලා එක වැඩේ කරමු කියන එක අදහස දුන්නේ මහේෂ්. මහේෂ් ආරාධනා කරනවා පොල්තෙල් පාන පත්තු කරන්න. කවුරුත් උත් දෙන්න එපා. අනිත් සියලු දෙනාම අපේ ඉන්නවා. ඒ වගේම තමයි අපි කතා කරමු අපගේ සමීර වෙනුවෙන් සමීරගේ බිරිඳට පොල්තෙල් පාන පත්තු කරන්න කියලා. ඒ අතරතුරේදී අපි චරින්ගත අවස්ථාවක් දෙනවා. හරි අපි හැමෝම ගිහිල්ලා කැමරේ ඉවරට කරලා එන මේ වැඩේ ඉතුරු ටික ටක් ගාලා වැඩි කරමු. හැමෝම යමු නේද කැමරේ ඉවරට. ලස්සන කැමරේ එකක් තියෙනවා. ඉපත් වෙලා ජාරුපයක් අරගෙන ඔව් සමීරගේ ගැටලුව තියෙනවා. සමීර එනකම් එන්න ඔක්කොම දරුවනේ එන්න. අපේ පන්ති සහෝදරයෝ සියලු දෙනා එන්න. බලා කොයි නන්දන එන්නවනේ ආරෝහේ. මේ සල්ුව තමයි ගේස් එක. සලුව එකට මම එමයි දෙයක් සල්ුව තමයි ගේස් එක. අපේ පන්ති අය ටික ඕනේ. මේ වරෙන් කල්ලාරි. කලා වරේ. ශාරායි ලයිට් එක මන් දුන්නාද? දුන්නා රංජන දුන්නා මොනද? ටක් කියන පුංචි දෙයක් කියන්න තියෙනවා. අතරම අපේ පන්තියේ ටික දෙනයි අද මෙතන ඉන්නේ. 13 දෙනා ඉන්නේ. පන්තියේ අපි 7ක් විතර කොහොම හරි මේකට සම්බන්ධ කරගන්න ඕනේ. දැන් අලුතින් ඉන්න අපිට කල්ලාරි ඉන්නවා. පුදින. මුතුවා එනවා ඉතින් කරවන්න. අපි තියාගමු. එහෙමයි අපි කෙනෙකුට කරදරයක් උදව් වෙන්න හරි කරදරයකට පිට වෙන්න හරි මොකකට හරි මේක පොඩ්ඩක් එකමුතුව තියාගමු. මේ පුළුවන් හැම වෙලාවෙම සහයෝගය දෙන්න. ඔයාලා තමයි මයික් එක තියන්න පුතේ. ඔව් සමහරව එනවා කියලා එන්නේ නැහැ මේ එනවා පැය භාගේ ඉන්නවා. අපි හිතන් ඉන්නවා එහෙනම් පොඩි වැඩසටහනක් හදන්න. ඇහුවොත් අම්මා කඩේට ගිහිල්ලා කරන්න නේ. අපි හැමෝටම එකතු වෙලා හැමෝම වෙනුවෙන් ඉමු කියලා ආරාධනා කරලා පහන පත්තු කරමු. ජය වේවා මොහේ බැජ් එකට ජය වේවා මේ අත ජෝජි දුව අපරිලා මෙතනයි ඉන්නේ. ඒ ඉස්සරහ. මේ අක්කා. මං ඉස්සෙල්ලා මෙහෙම කරගන්නේ. නයිස්. පුලන් එන අපරන් පුලන් එන නේද? හරි කවුවා පොඩ නඩවන්ද මෙයා මේ තාටකේ ගලවන්නේ නැහැ මෙයා මේ නැහැ මේ විවිධ ඇඳුම් චන්දේ රහම් වෙලා ඒ සාට් එකේ තියෙන එක චන්දේ රහම් වෙන්නේ නැහැ අපේ සමීරගේ නංගි අපි එන්න අනිත් අයත් එමු අඳුරන් ගන්න මේ ඔය අතරතුරේ බීම එකක් ගමුකෝ කට්ටිය එන්නකෝ කිබයින් ඉන්න කාලින් එන්න දරුවෝ ළමයි බුද්ධි එන්නකෝ එන්න දරුවෙක් එන්න පුතෙක් එන්න දුවෙක් එන්න පුතෙක් එන්න සංජය මේ බුද්ධ පාන. එන්න
එන්න. අපි පන්ති හැමෝම ඇවිල්ලා පත්තු කරන්න පත්තු කළා. අපි අනුරාධපුර හැමදාම මෙහෙම එකට ඉන්න හම්බෙන්නේ කියලා පාඩම් ගන්න ඉච්චර. අනුරාධපුර මහත්තයා. ජය වේවා. එන්න අපේ පන්ති හැමෝම. අනේ මේ මම සුදෝ කියලා ඔයා පුරුදු කරගන්න එපා ඔක සුදෝ කියන්න. එහෙනම් අපි පොඩ්ඩක් කලෝල සුදු ඔක්කොම ටික එන්න. මගේ අඩුව මගන්න ඔන්න මං එකක් හැදුවා. එන්න අnder. කලාරි එන්න. කලාරි පැය භාගෙන් එන්නකෝ. කල්ලාරෙන්න බුද්ධියෙන්න ඕවා එන්න. කිරා කලාරි පැය භාගේ. පුතේ අම්මකෝ. අම්මා කඩේට ගියන්නේ. හතා මාර වෙනකොට එනවා. කවුද කියන්නේ? හරි. කොයි වෙලේ කඩේ ගිහිල්ලා. මම සමහරලාට මැසේජ් මොන හරි දීපම අපි ජෝර්ජ් අම්මා නෑ කඩේට ගිහිල්ලා. අම්මා කඩේමයි. ඒ කියන්නේ අම්මාවම ගන්න කියන්න. ඒක අද වෙනකන් අරන් ඒක තමයි අම්මා මේ අනේ කට්ටිය කෑම කවුරු එන්නකෝ. මේ වැඩි පරක් අම්මා කියන්නේ දුවට ඒ කඩේට ගියා කියන්නේ. ඊළඟට ජෝර්ජ් අපිට මේ කවුද ආරෝනලා උන් සෙට් එක මත. හරි අපි පළවෙනිකට ආවා. ඔව් අවුලක් නෑ. මේක පත්තු කරා වගේ නෙමෙයි ලියු කවරයක් දෙන්න ඕන. ආයි ඉන්නනේ. අන්ජර් වෙනකොට උවාවෙත් නේ. මගේ රත්තරන් කියන්නේ. බීමකට ගන්න පුතේ. ඒ පුතේ. රෙකෝඩ් වෙනවා. දැන් පුතා ගන්න ඕන එකක් පොඩ්ඩක් අnder දැන් ගන්න දැන් ඔය ඉන්නේ ඔක්කොම පත්තු කරා. කවුද මේ? මේ මෙයා මොන්නේ පැටියා. හරියද ඔක ඇති? දැන් කාපල්ලා බීපල්ලා එන්න කාපල්ලා බීපල්ලා දැන් ඇති. මේක හරිද? පත්තු නා මේ උලඟ උලඟ නෙවෙනවා. පිළිපැත්ති ඇල්ල කන්න. ගීතයත් එක්ක මේ නර්තනයත් එක්කම අපි ඊළඟ ඉවෙන්ට් එක පටන් ගමු. මම හිතන්නේ කවුද අපේ අජලා ඊට ගහනවා. චරණි පොඩ්ඩක් ඇති කෑව එන්නකෝ මේ පැත්තට. අනුරාධපුරට එන්න පොඩ්ඩක්. උඹ ටික ගන්නත් බෑනේ නේද? දවල්ට ගන්නත් බෑනේ. ඔව් දවල්ට හොඳ කෑම වේල. දවල්ට කන්න තියෙනවා. අපේ ආදර මිත්‍රයෙක් කර ජෝර්ජ්ලන්ගේ එයාගේ WhatsApp එකට දාගන්න පුළුවන්. මගේ ෆෝන් එකයි ස්ටොප් කරනවා. අහස්නා ඉදිරියේ හැමෝම සත්‍ය දෙන්න.
මදි කියලා. ටොපි රටින් එන ටොපි වගේ තියෙනවා. ඔව් ළඟින් ගියා බලමු ඊළඟට. මේක කොච්චරද? මේ පාර නෙවෙයි ලබන පාර ජාතිරත් ඉදිරිපත් වෙනවා කියලා ආරාධ්‍යකුත් තියෙනවා මහේෂ්. අපේ හැමෝගේම මනාපේ මහේෂ් ලැබෙනවා කියන අපි Damsat. වෙන්ටම ගියා ගැහුවා නගුලට. ඔව් තාත්තා අපි ගැහුවේම කණාමුට්ටි ඒ දවස්වල පේපර් එකක් දුන්නා ගහන්නේ කණාමුට්ටි. Gawa. Amme. Aula ganda Tobi. තව තියෙනවා අද හොටට කත හැකි. Tobi ganda Tobi aku. ඒක රට බං මම මේ රට ගිහිල්ලා ආවුවා. ඇති වෙන්නේ ලොබිය හින්දා නැද්ද? ඔව් කණාමුට්ටි තරගය පටන් ගත්තේ රැණින්ම අපි බෑග් එක දැම්මම කර ගිහිල්ලා. ඔව් මම හිතන්නේ මේ කවුද මයිරංග? ඔව්. ටාර්ගට් රොනාල්ඩෝ කවුද කියලා බිනින්න. ඔයා ඒක කරලා දුරේදී අපි මේ තෑගි ප්‍රදානය කරමු නේද? හරි. හරි. තෑගි විදාදීමට මම ආදරෙන් ආරාධනා කරනවා සඳුන් මధుරංගට එන්න මధుරංග එන්න මధుරංගගේ අති. ඔයාගේ අයියනේ ගැහුවේ ඉතින්. හරි හොඳ අප්පල් සන්නයිලා දෙමු. පුරා ටොපි වෙන ගන්න ඕනේ. පොඩි ඉගෙන ගන්න. එච්චරයි ඉන්න ඕනේ. හරි ඊළඟ තරගයත් අපි ඔහොම පටන් ගමු අචලා. මధుරම්. බැලුම් පිපිරීමේ තරගයේ ගොඩාක් දරුවෝ එන්න පොලිමට කියලා අපි බැලුම් පුපුරමු. මෙයාට හැබැයි ගොලු කට්ට කුඩු වෙන්න ගහයි. තව ඉස්සර තව ඉදිරියේ. මගේ පැත්තේ. වමට හැරෙන්න පොඩ්ඩක්. ගාවුල් ළඟටම ගිහිල්ලා ගැව්වා. ඔච්චර කියලා බඩ ගහගෙන කරලා කවුද කියලා ආයෙනවද? ඔය කොයිද? අය තට්ටු කරන්න බෑ. ගාපන් ඉතින්. හරි. වගේ වැඩි හිටි. ඒත් බැරි වුණා. ඔච්චර ගියත් අර බැරි. අපි බැලුම් පිපිරීමේ තරගයේ අනිත් පන්තියේ ක්‍රියාත්මක වෙනවා. හරි. මම 1 2 3 කිව්වම දුවගෙන යන්න ඕන. හරි. ස්ථානය මගේ තමයි අපේ මధుරංගගේ දෙවනි ස්ථානය අපේ කාගේද බුද්ධිගේ පුතා. හරි. තුන්වෙනිය තව පුපුර දෙහි. තව පුපුරන්න අනුරාධ අපේ සමීරගේ පිටින්දට මම ආරාධනා කරනවා තෑගි ප්‍රදාන උත්සවයෙන් සඳහා. හරි. ඒ තෑගි ප්‍රදාන උත්සවය මේ අතර කරනකොට මම ඉන්නවා කියලා. හරි බැලුම් පිපිරීමේ ප්‍රථම ස්ථානය අපේ සමීරගේ බින්දක ඇති හැමෝම සසිත පුතාට අපි ආයි අපගේ උණුසුම් සුබ පැතුම්. මියවා යා. හරි. ගත්ත ගබ්බන් පුම්බන්න බැරුණා. දෙනවා අපි සහෝදරයා කවුද අපි අනුරාධගේ මහත්මයා මහත්මයාගේ මනෝජ් අපේ සහෝදරයා මමත් යනවා. මම දැන් යනවා.
මනෝජ් බැලුම් ටික දානගද? හරි කියලා ඒ බැලුම් තියනවද? මම මෙතන කවුන්ට් කරනවා 1 2 3. කවුන්ට් කරාට පස්සේ තමයි බැලුම් හොම්බන්න අරන් එන්නවනේ මෙතන. බැලුම් ඇද්ද බලන්න. මනෝජ් බලන්න බැලුම් ඇද්ද කියලා. ඔන්න ඉතින් අපේ 96 බැච් එකේ පරණ යාළුවෝ සෙට් එක හොඳේ. ඉතින් මෙතනින් දුවන්න පුළුවන් වැඩියෙන්ම චර්නිට තමයි. හොඳේ. අපේ ඊට පස්සේ රංජන්ට හොඳේ. අර මදු තුෂාර එහෙම සරම පොඩ්ඩක් උස්සගෙන ඉන්නේ අර පරණ බුද්ධම තමයි තිබුණේ. ඔන්න මම කවුන්ට් කරනවා. 1යි 2යි 3යි. අර දෙක කියනකොට දුවන ඉවරයි තුෂාර. තාම පරද බුද්ධම තමයි තියන්නේ අපේ. මම හිතන්නේ මදුරකට හොස්පිටල් කන්නට බෑනේ. කරන් දෙන්න. තාත්තා මොන වගේ චරිතයක්? වෙලක් කතා කරනවා. ටැග් ගත්තේ බාල. අපිට ටැග් ගත්ත බා ටැග් ගත්ත බෝග තියාගන්න ඕවා නම්. අපේ හොඳම යාළුවා තුෂාර මාට ඕනම පුතෙක්ට තාත්තා තමයි ගොල්ලා ලොකුම එවි ආන්න කෙලිය. මේ අතලට මේ මයික් විලින ගන්න කොහොමද පුතාගේ ගන්න. හරි අපි මං හිතන්නේ ටැග් කළා මේ මේක පොඩි දෙයක් වුණා මේ ටැගි බැලුම් වල පිපුරුණාට මෙයා අරකට තමයි යන්නේ ගියේ. ඊට පස්සේ තමයි පළවෙනි අපි ටැග් අපි ඔහුට ලබා දෙනවා. හොඳ අප්‍රසන්නාදයක් ලබා දෙමු. ඊළඟ ඉවෙන්ට් එක විදිහට අදලා අපි මොකද ඉන්නේ දැන්? වතුර එල්ලීම යුගල. වතුර එල්ලීම බැලුම් පිපුරීම ඔය පොල්ල ඔය පොල්ල අමෙන් අරදී ඉන්නේ. ආ දැන් අණ්ඩායම තුනකට බෙදෙන්න ඕන. ඔතනින් ඉස්සරහෙන් අයින් වෙන්න ළමයි. ඉස්සරහෙන් අයින් වෙන්න. ආල්මස් එක්ක ඉන්නේ. ඔතනින් ගන්න පුතේ. මෙහෙට. පස්සට. බා පස්සට. යකෝ ගංග. අල පැත්ත හරවලා තියමුකෝ. ඉතින් තව මෙහෙට. ඔයා මෙහෙට. හරි. මම කියනවා තරගේ කොහොමද වෙන්නේ කියලා. එන්න. කරමුද? ගාපම් මගේ ඔළුවට. ඔහොම ගෙලින් මෙන්න සීරුවෙන්. මදුරංග. ඒ පැත්තට නෙමෙයි. කෙලින් වම. දකුණට. වමට හරියන වමට. වමට තව වම හැරියා වම. වමට බං. තව චුට්ටක් වමට හරෙන්න. තව හැරෙන්න. වමට හරෙන්න. වමට යන්න වමට ඔය ගහ. පිටිපස්සට එන්න. දැන් ඔහොම පිටිපස්සට එන්න. අඩි 5ක් පිටිපස්සට එන්න. අඩි 5ක් පිටිපස්සට. අඩි 5ක් පිටිපස්සට. අඩි 5ක් පිටිපස්සට. මුන් ගින්නේ අහනවනේ බං. අඩි 5. දැන් ගහනවා. අනේ මුන්ද ඔබ තාමේ මද. දැන් ගහන්න. ගහන්න එපා නේ ගහන්න එපා. පිටිපස්ස. ගහන්න වමට හැරිලා. මේ කුමුදුනි. කුමුදුනි මගේ පැත්ත හැරෙන්න. කුමුදුනි. මගේ ඔයාට හුඟම විශ්වාස මදුරංගවද ජෝජු. හරි. කුමුදුනි දැන් ඔයා මොකද කියන්නේ? ඒ මගේ ඔළුව බලාගෙන ගහන්න එපා. කුමුදුනි මගේ පැත්ත හැරෙනවා. මේ පැත්ත හැරෙනවා. කුමුදුනි ඔහොම ඉතින් අපි කියන්නේ. ඕකම ගහනවා. දැන් ගහන්න ඔයම ගැව්වා. දුන්නා මාර. මෙච්චර මෙතන ඉඳලා වමට කොච්චර කිව්වද වමට හරියක් කියලා. ඔය කොහෙද යකෝ ඒ ඉන්නේ? ඔය කොහෙද ඉන්නේ? ඈ දකුණු පැත්තට බලන්න. දකුණු පැත්තට. කවුද මේ එන්නකෝ. හරි ඉවෙන්ට් එක දකුණු පැත්තට.
යවුවද? තව දකුණට. තව චුට්ටක් පස්සට. යවුවා. යවුවා. අයියෝ නූලේ ගියක්. ගෑනු පාර්ශ්වය යන්න අපේ ඉර ගහමු දැන්නට. හරි අනුරාධා යන්න. කො අනුරාධා. අපේ පුතිත් යන්න. හරි මචං කෝ. තව යන්න අපේ මේ. හරියට කියලා කාන්තාව යන්නේ එහා පැත්තට. පිරිමියා ඉන්නේ මෙහා පැත්තේ. තව තමයි මිනිස්සු කටයුතු කරන්නේ. ඔබ මෙහි රංජා ඔබ අයියා නෝබ අනිත් එක අහුනේ මටමයි වා. ඔක්කොම වදින්න ඕනේ. අරයට ගිල්ල ගන්න. පොඩි පොඩා. අරයට ගිල්ල මේ ගන්න. අපි ඔක්කොම වදින්න ඈත් වෙමු. මේ පොඩ පොඩ ඈත් වෙන්න හොඳට ඉඳ ගන්න. නැත්තම් මේ එහෙම කරලා ගන්න ඒවා. අරයට ඉන්නකො. හරි. පුතා කරගෙන ඉරක් ගන්න. හරි. ඔක්කොම බැලු ප්‍රයෝග තුන ගන්නක් කලින්. හරි. මේක එකක් ආවු නේද? පොඩි බෝලේ ආවොත් අර පිපිරෙන්නේ නැති වෙනවා. ඒක පුම්බ ගන්න. අරගේ මියුසික් එක ඇහුද? අද මියුසික් එක ඇහුද? පොඩ්ඩක් මෙතන නේ. මියුසික් එක දාලා යන පුතේ. අක්කා. මේ කරන්න මොකක්ද කියලා කියන්නේ මොකක්ද? හරි. ධම්ම පුපුරයි වගේ. හරි. මට අරගන්න මං කියන්න ටක් කරලා. මේලා ෆොටෝ එකලා වාඩි වෙන්න. හරි මම කියන්නේ. පුතේ නගලේ ඉක්මනට ඉක්මනට. මම කරන්න. මම කියන්නේ මොකක්ද දැන්? හරි හදිස්සියෙන් කරන්න තියෙන දේවල් ගැන. දන්නේ. ඒ අනුරාධා මේ හරියට බය වෙලා නෙමෙයි. ඉන්න මගේ එක මෙන්න මේ තිහාරගේ බෝල දැක්කනේ. හරිද? හරි මට සාහිත්‍යයේ ඉන්නවා අපි දෙන්නේ. හරි එන්න. මට සාහිත්‍ය පොඩ්ඩක් කියන්න පොඩ්ඩක් දෙන්න. මෙතෙත් එන්න. ඔව්. හරිද? ඔක්කොම පිපුරාද? ඒ අපේ හයක් නෑනේ බං. ඕලිමට ඉන්න පොඩ්ඩමට. ඕල එක පොලිම. එතනයි ඉන්නේ. අදන් එන්නේ. එක්කෙනෙක් ඉන්නේ. ඔය ගන්න හතර ඕකේ. ඔය ගන්න එක්කෙනෙක් ඉන්නද? හරි. එකයි. බම්බරා. නියමයි. හරි මොස්තරයි සුන්දරයි. විනෝදක අපි තරගයක්. හරි අපි ලබනවද මේ තරගය තියමු. රයිට් ඔක්කොම දානවා. එහෙනම් ඔක්කොම හොඳ අත්පොල් ගන්නවා දීලා මම ආරාධනා කරනවා ජෝර්ජ්ගේ විදිහට ආරාධනා කරනවා තෑගි ප්‍රදානය සඳහා. මහේෂ් තරග ත්‍යාගය ලබාගෙන මේ ඉල්ලා සිටිනවා. අජල ඉක්මනට එන්න. ඊළඟට අර බිස්කට් කෑවේ තරගේ අපි තියමු නේද? මේ පන්නයත් එක්කම ඔහොම යමු. හරියට රයිට්. හරි අපි දැන් හොඳ පන්න එකේ ඉන්නේ කොල්ලෝ කට්ටිය එල්ලෝ කට්ටිය ඔක්කොම පන්න එක ඔහොමම තියෙන්න ඕන මේ තරග ටික ගෙනියන්න ඕන ඉස්සරහට. තෑගි ප්‍රදානය සඳහා මම ආරාධනා කරනවා ජෝර්ජ්ගේ විදිහට අජල ඉක්මනට එන්න. හරි හොඳ අත්පොල් ගන්නවා දෙමු. අපගේ දරුවෝ 4 දෙනාට පිළිමි දරුවෝ 4 දෙනාට මේව ජයග්‍රහණය සඳහා ඊළඟට මම ආරාධනා කරනවා යුගල බැලුම් ඇල්ලීමේ මේ අපිට ඒක දුන්නේ නැහැ. ඒක නිසා මම ඒකටත් ආරාධනා කරනවා කල්හාරියන තෑගි ප්‍රදානය සඳහා කල්හාරි ඇත්තටම මට කල්හාරිගේ වචන දෙයක් අහන්න ඕන. කල්හාරි මේ ඉවෙන්ට් එක යන අහන්න ඕන, විශේෂයෙන්ම අලුත් අවුරුද්ද ගැන අහන්න ඕන, අත්තරනේ අහන්න ඕන. ඔයා මොකද හිතන්නේ කුමුදුනේ මලුංගයි බැලුම් පුපුරෝපුයි කියලා? මොනවා කියන්නද ඇත්තටම සතුටුයි.
හිතුවේ මොකද අපේ පරණ යාළුවෝ ටික එකතු වෙලා මේ වගේ දැන් අපි වැඩිමල් වුණාත් ඒ වුණාත් අපි කට්ටිය එකතු වෙලා සමුග වෙලා hina වෙනවා කඳුළු වැක්කෙන තරමට ඒ තරමටම මට ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. ඇත්තටම මේකයි මිශ්‍ර පාසලක තියෙන වටිනාකම. ඇත්තටම මේක තමයි මිශ්‍ර පාසලක තියෙන වටිනාකම. අපේ දරුවන් අපි වෙන පාසල් වලට යම්මට පිරිමි දරුවෝ පිරිමි පාසල් වලට යන කාන්තාව පාසල් වලට මිශ්‍ර පාසලකින් ලැබෙන සහෝදරත්වය ලැබෙන්නේ නැහැ. හරි අපි මේ සහෝදරත්වය ඉස්සරහට තියාගෙන අපි අපේ ගමන් යන අපේ දරු බෙටව එක මේ මයිෂ් තෑගි ප්‍රදානය සඳහා තෑග්ග අපිට අචල ගෙනවලින් මේ පැත්තකින් එන්න මෙහෙට අචල යා පැත්තකින් ආරද ඔව් මයිෂ් බවරන්ද හොඳ අත්පොල් ගන්නවා දෙමු ඒක නෙවෙයි මම මේ පුතා අර ඉන්දුවට හරි හොඳ අත්පොල් ගන්නවා දාමු යන්න හරි මම හිතන්නේ අවුරුදු නෙවෙයිනේ මේ මගේ මාමාගේ දුව නේ මාමගේ දුව අතරින් මම හිතන්නේ දැයක ලැබීම ඔහුට දැයෙන සතුට කියා ගන්න බෑ අඩෝ බොලාමෙන්ට ඕවා කියලා තිබ්බේ නෑනේ හරි නවත්තමු දැන් මම මාමාගේ දුව අර මිශ්‍ර පාසලක තියෙන පන්තියක තියෙන ඒ අසිරිය කෙලවර පන්ති වල ඉන්න කොල්ලන්ගේ තියෙන පිස්සුව අද ඉස්කෝලේ යන කාලේ තියෙන පිස්සුව මේක දෙගුණ වෙන්න හරි මේ බලන්න මොකද කරන්නේ කියලා මම ආරාධනා කරනවා ඒ පිස්සුව ගැන කතා කරන්න මහේෂ්ට පොඩ්ඩක් ආරාධනා කරනවා ඊට අපේ තුෂාරට කතා කරනවා පොත අප්පල් කන්නාද දෙමු හැම කෙනෙක්ම මහේෂ් මෙයාලා දන්නවා පන්තියේ කොහොමද ඉන්නෝනේ අපේ ඉස්කෝලේ 96 පන්තියේ 96 O level කරපු අය වසර 34ක් තිස්සේ අපි පන්තියේ කොහොමද හිටියේ කියලා මම හිතන්නේ ඒ මතකයේ ගන්නත් එක තමයි මේ පොඩි ඉදිරිපත් කිරීම. වැඩි කරලා ගන්න. හරි. මම ඉතින් පොඩි ඉදිරිපත් කිරීමක් කරන්න මේගොල්ලෝ පන්තියේ හිටපු විදිය. හරි මඩංග බොක්කෝ. මට බං ඒ ඔව් අවුරුදු කුමාරයන් සැඟුණු අවුත්තා එනවා අර පැත්තේ මං හිතන්නේ හොඳ අප්‍රමාණයක් දෙමු වරුවෙන් හරි අපේ වැඩේට සහභාගී වෙන්න ගැන මම හිතන්නේ හොඳම තරගයක් තියෙන වෙලේදී සැඟුණු අවුත්තා මේ වෙලාවේදී අපි අතර වැවෙනවා හොඳ අප්‍රසන්නාදකින් අපි සියලු දෙනාම ඔහු පිළිගැනීමක් කරනවා ඕක හොරා පුතේ ඕගොල්ලෝ දැක්කනේ දැන් මේ මාමගේ අතින් අවසානයේ බෝතලේ තිබුණේ. ඒ මාමා එක්කනට දෙන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ මේ මාමා තමයි අවුට් වෙන්නේ. ඒ වගේ තමයි ඕගොල්ලෝ අතේ තියෙන බෝතලේ ටක් ගාලා ඊළඟට යන පාස් කරන්න ඕන. මියුසික් එක නවත්තපු ගමන් බෝතලේ අතේ තියෙන කියලා තමයි අවුට් වෙන්නේ තරඟේ. මියුසික් එක නවත්තුවත් ගන්න එපා බෝතලේ. පොඩ්ඩක් තව ඕගොල්ලෝ
චුට්ටක් පස්සට ගියා නම් හොඳයි. ඉඩ තියෙනවානේ. ඕක නවතින්න පුතේ. හරි. හරි. පටන් ගමු නේද? අනිත් කට්ටිය ඔක්කොම අප්පුඩියක් දෙමු ආ. වටේ ඉන්න කට්ටිය පොඩි සපෝට් එකක් දෙන්න මේ පොඩි. මානික ලොකු දුවේ අවස්ථාවේදී හරි පටන් ගමු. තුෂාරගේ පුතාගේ අතින් බොහොම ලස්සනයි ශරීරය අනුභවකලිය අනිත් පැත්තට අම්මලා බලා ගන්න කරන විදිය බලා ගන්න අම්මලා ඊළඟට හරි සමීරගේ තියෙන මේ අවස්ථාවේදී තරගෙන් ඉවත් වෙනවා. දැන් අනිත් කට්ටිය ලස්සනට යමු. හරි ශානියමයි කල්ලාරි දියණිය ඔගේ සද්ද කොට වැඩි කරගම රංජන්. හරි රංජන් පටන් ගමු. කල්ලාරි දියණිය ලස්සනයි නියමයි යා. දැන් ඇගේ තියෙනවා තරගේ. හරි බුද්ධිගේ ලොකු දුව තරගෙන් අවලංගු වෙනවා. හරි අනිත් අයට දෙන්න. කවුරු දිනුවක් කවුරු බැලුණාද ඒක අපේ තරගයක්. හරි. ජූඩි දුව උටනවා මගේ ජූඩි දුව. අර ඊළඟට ජයග්‍රහණය පාවාඩිය සියලු දේවල් වරුත් වෙනවා නේද සියලු දේවල්. හරි තරගකරුවන් කීයක් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද අජලා මෙතන දැන් තරගකරුවන් 6 දෙනෙක් ඉන්නවා. සමීර 6 දෙනෙක් ඉන්නවා. සමීර තරගකරුවන් නම් පටන් ගමු ඊළඟට. හරි කවුරු දිනුවක් කවුරු බලනද මේක තමයි ජයග්‍රහණය පුතේ. හරි දුන්නේ නැහැ. රංජන් අම්මලා බලන්න ඉන්න කරන විදිය. ඉල්ලලා ගත්තා අපේ අම්මලාගේ දුව. හරි ඉතින් නයිනේ. දීපා පුතේ මම ඉස්සරහ බුද්ධික දුන්නේ ඔය විදිහට තමයි. දීපා ඔන්නෝ ඉඳලා ගන්න එපා කිව්වේ ඔක තමයි. කෙල්ල දිනුම් අපේ ජූඩි. හොඳ අත්ප ගන්නවා දෙන්න අපේ ජූඩි දුවාට බුද්ධික දියණිය. මම ආරාධනා කරනවා සමීරට තෑග ප්‍රදානය සඳහා මේ ඉවෙන්ට් එක. මෙහෙමම සමාවෙන්න ඕනේ හැමෝගෙම ඉතින් මට උදේ වරු ඉඳන්ම සහභාගී වෙන්න බැරි වෙච්ච එක. වගේ පේනව නෙවෙයි. හොඳට යනවා. හොඳටම යනවා. මේ ඒකින්ද ඉතින් දැන් කට්ටිය මේ විදිහටම කන්ටිනියු කරමු වැඩේ. ජය වේවා හැමෝටම සුබ අලුත් අවුරුද්දක්.
හොඳ ප්‍රසන්නාදයක් දෙමු. අචලා එන්න. මම හිතන්නේ ජයග්‍රාහකියාව අපේ බුද්ධික දියණිය හොඳ ප්‍රසන්නාදයක් දෙමු ඇයට. සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා. ඉදිරියට ලැබෙන පාරත් අපි අවුරුදු 20ට එන්න කියලා. හරි. ජය වේවා. හරි ඊළඟට වැඩි හිටියන්ගේ තරගය පටන් ගන්නවා. ඊළඟට බිස්කට් කෑමේ තරගය. හැමෝම ආයෙනම් ඔබ මට
සහයෝගයක් දෙනවා මං හිතන්නේ මේ ඉවෙන්ට් එකට. ඒකට සෑහෙන ලොකු අභියෝගයක් දෙනවා මේ කුමුදුනි ලොකු අභියෝගයක් දෙනවා මේ දෙන්නට. නියමයි. ඉන්ෂාල්ලා ලස්සනයි. මුදුම ලස්සනයි වදුරන්නේ. හරි කවුරු දිනුවක් කවුරු වරාදුන බෝලේ එහා පැත්තට දැම්මත් ඔය දෙන්නගේ අතර තීරුවේ. හොඳ තරගයක් තියෙන ජයග්‍රාහකයා තුෂාර ගොඩක් කරනවා. මේක ඔෆුනට අවුලක් නැහැ මේ. තරංගේ පටන් ගන්න සියල්ල සූදානම්. මේ වීඩියෝ එකනේ. හොඳ තරංගයක් දෙන්න තියෙන්නේ. මනෝජ් කි හරි. අංකේ ජෝජ ලං වුණොත් ඉවරයි. ජෝජ ලං වුණොත් ඕවා තමයි කරන්නේ. ඌවා. ඉස්කෝලේ යනකොට ඕ අම්මා මිත්තන් කට්ටන් කියන්නේ ඒකනේ. තුනෙන් හරි ඉවරයි ඈ. හරිද? ඕමින් නේ. මාමාගේ හදේ. මේකට තියන්න. යකෝ වලහාර ගනින් කකුල මෙහෙම කරලා යන්න තියෙන්නේ. ඔව් සපත්තු රෙද්ද ලිස්සනවා වලහාර ගන්න අන්නර වගේ. මේ සමීරිය අතේරියා. ඒ අර පුරුදු නෑනේ. අයියෝ. අපෝ. එන්න කාන්තා කණ්ඩායම් දෙක එන්න. ඒවා. හරිය. කම්බේ මෙහෙට වඩ පොඩ්ඩක්. තව ලඟ වෙන්න. මේ මෙතන මේ මෙහෙට එන්න ඕනේ කියලා. ඒ බලන්න මගේ නම්බුවේම කන්න එපා. හරිද? මොකද මේ ජීල්? මන් දන්නේ නැති එක. හරි. මම නිකන් අතහැරලා බැලුවා. Komodo. Atala. At the back. Ayo, kana munga. Abu, abe ele dene. Mambo wala kiwa abe bardi menna bang kiwa. Allari ada pak dende pak. Jalani kawan. අවුරුණ තින්නේ නැහැ බං. කල්ලාරි තනියෙන් ඇදලා බං. අර තව මේ මුංගි කරවන්න එනවා මෙතන තනිලා. නේ කවුදරත් විතරයි. ඔව්. අචලා. කම්බැදීමේ තරංගය පිරිමි.
සම්බෑදීමේ තරඟයේ පිරිමි තුෂාරගේ කණ්ඩායම. තුෂාරගේ කණ්ඩායම කිව්වා ඉතින් මමත් ඉන්නවා එතන මටත් වැඩි ආරම්භයක් තියෙනවා. හොඳ අකුල් කරනාද ඇදමු තුෂාරගේ කණ්ඩායම මේකත් අපි දෙකට බෙදිලා මේ ටීම් එකක් විදිහට මේ වැඩේ කරන්න ඕනේ හින්දා මේක බෙදුනේ. අපි අතර බෙදීමක් නැහැ. කොහෙත්ම කිසිම කෙනෙක් අතර තරඟයක් නැහැ. මේක තමයි ජයග්‍රහණය. හැම කෙනෙකුටම තෑගි ලබා ගැනීම තමයි එකමුතුකම තමයි අපේ ජයග්‍රහණය. ආරාධනා කරනවා තුෂාර එන්න ඔක්කොගෙම තෑගි ලබා ගමු නේද? එහෙම කරමු. ඔක්කොම අපුඩිය ගමු. තුෂාර ඔය අපකල්ලා දෙමු. ඒ වගේම තමයි අපේ පන්තියේ තෑගි ප්‍රදානය සඳහා ආරාධනා කරනවා. හරි. ජයග්‍රාහක කණ්ඩායම. හොඳ අපකල්ලා දෙමු. හරි. 96 වසන්ත වැඩි අසල කරගන්න. යෝයිගේ දිනියේ එන්න පුතේ. මීළඟට අපේ සමීරගේ දිනියේ එන්න පුතේ. ලස්සන දිනියක් කියලා අපි අවුරුදු මාරියක් වගේ ඇත්තටම ඉවෙන්ට් එකට මට පුදුම ආදරයක් ඇති වෙන්නේ අම්මේ. හරි කල්ලාරිගේ දිනියේ තෑග්ග අපි එහෙම්මම සින්දුවෙන් පස්සේ දෙනවා. සින්දුව හොඳට කිව්වොත් එනවා තෑග්ග දෙන්න නැත්නම් දෙන්නේ. මොකද කියන්නේ? එහෙම කරමුනේ. හරි පටන් ගමු.
අමනා පිනිසා උදු වෙලා තිබුණාට වඩා ඇවසිනි අමනා පිනිසා මොදු වෙලා තිබුණාට වඩා සිත සැනසුම් සාධනා ඔබේ හසර මට වාසනා සිත සැනසුම් සාධනා ඔබේ හසර මට වාසනා ඔබටයි ආරාධනා ඔබටයි ආයාචනා අවුරුදු කුමාරවරුත් ඉන්නවද කුමාරවරු පොඩි කුමාරයෙක් ඉන්නව මම දැක්ක මේ දෙන්න එන්න පුතේ එන්න ආයි ගෙදර ගිහිල්ලා නෑ මේක අරන් එන්න අයියත් එක්ක අතෙන් ළඟට හරිද ජෝජ් එන්න අවුරුදු කුමාරයා ඉදිරිපත් කිරීමක් කරමු හරි තව එන්න ජෝජ් එන්න අතරම කියන්නේ හරි අවුරුසේ මං හිතන්නේ මේ අවසාන අංගය අවුරුදු කුමරිය මේක මේ අපේ දරු පැටව ඒක හොඳට මතක තියාගන්න මේ අපේ දරු පැටව අපිට ભેදයක් නැහැ අපිට හැම කෙනෙක්ම එක වගේයි මේ පැමිණීම හැම කෙනෙක්ම ලස්සනයි හැම කෙනෙක්ම සුන්දරයි අපි අපේ චූටි කාලේ මතක් වෙනවා ඇත්තටම හරිද ඉතින් ඒක නිසා අපි 6 වසරේ ඉඳන් අපි තිබ්බේ සහෝදරත්වය අපි අවුරුදු 35කින් ගෙනියනවා කියන්නේ අපි මේක තිබ්බේ පුතේ දුවේ ඕගොල්ලන්ටත් ඉස්සරහට ගෙනියන්න හරිද ඉතින් ඒක හින්දා මේ තියෙන එකතු වීම සමහරක් ඉත අපි ෆෝන් එකෙන් කතා කරනවා විතරයි ඉතින් දන්නේ නැහැ දුවේ පුතේ කියලා කතා කරනවා සමහරක් අයට කතා කරන්නත් බැරි මට්ටමේ මොකද සමහරක් ගෙවල් වල කාංචි තියෙනවා එහෙම ගිහිලා තියෙනවා සමහරක් අය කඩේට යනවා ඉතින් ඒ වගේ දේවල් තියෙනවා හරිද ඉතින් මේ එක්කහුව වීම ඔයාලම දන්නවා අපි කොච්චර සහෝදරත්වයෙන් මේ වැඩේට එක්කහුව වෙනවද කියලා අපි එහෙම මිනිස්සු මේ එක්කහුව වීම තමයි මිනිස්සුන්ගේ නැති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ තියෙන්න ඕනේ මේ පෞල් ජීවිතය මේ සාර්ථක පෞල් ජීවිතයක් තුල අපිට තියෙන්න ඕනේ අපේ කුටුම්බය තුල මෙන්න මේ ආදරය සෙනෙහස මේ කැල්ම මේකෙන් තමයි අපි ජීවත් වෙන්නේ නැත්තම් මිනිස්සුන්ට ප්‍රශ්න මේක ඉවරයක් වෙන්නේ නැහැ ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න හම්බ කරනවා බීදම් කරනවා කනවා බොනවා ආයි යනවා ආයි දඟලනවා ඕක තමයි ජීවිතේ විනෝද වෙන්න ඕන සතුටු වෙන්න ඕන ඇත්තටම මම විශේෂ ස්තුතියක් කරනවා අපි මහේෂ්ට හැම කෙනෙක්ම අපොල් සංවාදයක් දෙමු මහේෂ් අපොල් සංවාදයක් දෙමු බොක්ක වගේ ඒ වගේම තමයි මේක මෙහෙම අපි එක්කහුව වීමක් කරමු කියලා ඒ යෝජනාව දැන් මේ රංජන් මම දෙවෙනි වාරට රංජන්ට ස්තුතියක් කරනවා. ඇත්තටම රංජන් යෝජනා කරා එක පයින්ම තුෂාරය වුණා. ඒකට සහයෝගය අපි ලබා දුන්නා. අපෙන් පස්සේ අපි ඕගොල්ලෝ සහයෝගය ලබා දුන්නා. ඒකයි මෙච්චර ලස්සන සුන්දර වෙන්නේ. මේකෙන් පස්සේ තුෂාර විශේෂ තුෂාර මතක් කරනවා. කොහේ හිටියත් ක්‍රියාන්විතේ හිටියත් වැඩි කරත් හැමදේම ඉදිරිපත් කරත් මේ අපේ දේන සහයෝගය ලබා දුන්නා. කෑ ගන්න එපා. හරි? ඒක නිසා මේකෙන් පස්සේ අපේ අරමුණ වෙන්නේ එක පොඩි මැසේජ් එකකට පොඩි කමෙන්ට් එකක් දාන්න ඒ ඇති. good morning කීකී හිටපු අද මේ නැතුව කියන්නේ මතර. ඊට පස්සේ අපිට ඕන වෙලා තිබේ ඒ සම්බන්ධය ඇති කරන්න. හරි. එහෙනම්
අලුත් අවුරුදු කුමරිය චරණේ බලමු අපි මේ පොඩි මොඩි ඉදිරිපත් කිරීම කළා මේ අයට පොඩි මොටිවේෂන් එකක් දීලා එතකොට මේ අය ඉස්සරහට අරගෙන කොහොමද යන්නේ මෙතනින් පස්සේ කොහොමද යන්නේ කියලා හරි අපි එහෙම පොඩි මෙව දෙයක් අරගෙන මේ හරි අපි මේ මම දරුවගේ නමක් අහමුනේ අපි යාළුවන් දෙමු පොඩි ඉදිරිපත් කිරීම මම මේ දරුවගේ නම අහනවා මොකද ජොනුගේ නම හස්නා කොහේ ඉඳන්ද එන්නේ අලුතර තාත්තගේ නමත් මට ආසයි දැනගන්න ඔයාගේ කටින් අප්පච්චිගේ නම රංජිත් මහතාගේ ආදරණීය දුවයි රංජිත් මහතාගේ හරි අපි මෙහෙමයි අවුරුදු 30කට ආවහම ලස්සන අවුරුදු කුමාරියක් වෙන්න නම් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවානේ තේරුණාද චූටි දේවල් ටිකක් තියෙනවා ඔයා මීට වැඩිය ලොකු තරඟයකට ගියොත් ලස්සන අවුරුදු කුමාරියක් විදියට නේද තරඟේ ජයග්‍රහණය ගන්න ඔයාගෙන් අහනවා චූටි දේවල් අහනවා පොඩි ඉදිරිපත් කිරීමක් අහනවා මොකද පුතා කරන්නේ ඉදිරිපත් කිරීම සින්දුවක් කියනවා පොඩි සින්දුවක් කියනවලු හරි කියමු බලන්න දම්දරනාත මං වගේම මල් පඳුරේ පිපුණු මලන් මං වගේම කූණාමිගි නෑරු මං පාඩම් නැදි හොඳින් කර හොඳ ළමයෙක්ලු මං පාඩම් හොඳින් කරන මම පාඩම් හොඳින් කරන හොඳ ළමෙක් ජෝට් හම්බෙලා තියෙන හොඳ ළමෙක් අපි අපල්ලා නාදයට යන්න එපා පුතේ යන්න එපා ඉවර නෑ හරි පුතා මෙහෙම ගිහිල්ලා ඔය ඉස්සරහට ගිහිල්ලා ලස්සනට හැරිලා එහෙම වටයක් දාලා ඔය මාමා ඔය තාත්තට ආයිබෝවන් කියලා එන්නකො බලන්න ආයෝ වෙන්න එන්න ඔය වටයක් දාලා එන්න හරි ඊළඟට අපේ දිනියේ ඉන්නවා කාගේ දුවේද්ද මේ අපි බලමු එයා මොකද කියන්නේ කියලා කොහේ ඉඳන් ආවේ මහවද්දේ කවුද අම්මා ඇවිල්ලා ඉන්නවද මෙතන තාත්තා ඉන්නවද ඔයා මොකද කරන්නේ ඉදිරිපත් වීම නංගි මොන පාට එකක්ද අඩු පාට එකක් ඔය උතන තියෙන පිටිපස්ස එක නැති වෙන්න විදියක් නැහැ මෙතන හැබැයි හරි තියෙන නැති වෙන්න විදියක් නැහැ මෙතන හරි ඊළඟ මේ ටැග් විතරකින් ඉවර කරනවා. මේ අවුරුදු කුමාරයට හරිම බඩගින්නේ වගේ මට පේන්නේ ඉන්නේ. මොකද ඉතින් තාත්තේ? අද මොකද දවස? අවුරුදු උත්සව වලට ගියාද? ගමේ වල තිබ්බද? ඈ? හරි. ඔයාගේ නම කියන්නකෝ එතක. සසිතයතු. සචිත ඒතු ගෙදර තව හිටියා නේද පොඩි අක්කා හිටියා ඉන්නේ ආවේ නැද්ද අම්මා ආවෙත් නැහැ රයිට් කමන්නේ ඔය ආවනේ දැන් ඉතින් ඔයාගේ ඉස්කෝලේ මොකද්ද මට විස්තර ටිකක් කියන්න මගේ ඉස්කෝලේ නම වාද සෙන්ට්‍රල් ප්‍රයිමරි කොලෙජ් ඔයා මොකද්ද ඔයාගේ තාත්තා ගැන හිතෙන්නේ ඇත්තට කියන්න ඕන හොඳ තාත්තා ගැන මට මෙන්න මෙහෙම හිතෙනවා කියලා කියන්න ඕන හරිද මට මෙන්න මේ වගේ දෙයක් හිතෙනවා මගේ තාත්තා ගැන තාත්තා මට මෙන්න මෙච්චර තරමට ආදරේ තාත්තා මට කරලා දීපු දේවල් මෙන්න මෙහෙමයි කියලා කියනවා හරිද මට කියන්න ඔයා මොකද්ද හිතෙන්නේ ඔයාගේ තාත්තා ගැන තාත්තා වද දෙනවනේ මොකද වෙන්නේ වද දෙනව නම් ඉක්වන්ටම වීසා එක ගහලා ඉක්වන්ටම පිටක් කරමු හරිද මේ ඉන්නේ අපේ කවුද කාගේද දරු ඔව් නෑ යාගේ ඉදිරිපත් කිරීම යනවා මෙයා කවුද මේ අපේ ජෝර්ජ් වැඩි උසයි වගේ මට එකපාරටම අඳුර ගන්න බැරුව මම ඉඳගෙන ඉන්නද මම ජෝර්ජ්ට වැඩි උසයි වගේ ඉතින් පුතේ නම කියන්නකෝ ඔයාගේ ඉදිරිපත් වීම තියෙනවා රාමිතු කල්තර නේද මම දන්නවා ඔයා කල්තර කියලා හරි රාමිතු මොකද ඉතින් මම අර ඉස්සෙල්ලා ඇහුවා නේද අර පුතාගෙන් ප්‍රශ්නයක් අප්පච්චි ගැන මොකද හිතේ අප්පච්චි මොකද කරන්නේ? අප්පච්චි හරි හොඳයි නේ මට එන ආදරේ ඈ කියන්න බෑ. ඇයි ඒ? කියන්න බැරි මොකද? අම්මා එපා කිව්වද? ඈ? තාත්තා ගැන කියන්න ඉතින් ලැජ්ජ වෙන්න බෑ නේද? ඈ? තාත්තට බයක් නෑනේ ඉතින් නේ තාත්තා ආදරේනේ. තාත්තා ගැන කියන්න බය වෙන්න දෙයක් නෑ. ඇත්තටම මේ අපිට අපේ තාත්තලා ගැන මතක් වෙන්නේ තාත්තලා නැති වුණාට පස්සේ නේ මගේ තාත්තා නැති වෙලා තියෙන්නේ
ඉතින් තාත්තගේ වෙච්ච අඩුපාඩුව කියලා නිම කරන්න බෑ. තාත්තලවරු අපිට කොච්චර දෙයක් කරනවද කියලා තේරෙන්නේ තාත්තා නැති වෙච්ච දවසට. එතකන් අපිට තාත්තා ගැන කියන්න හිතෙන්නේ නැහැ. මොකද තාත්තා ගැන හිතේ තියෙනවා තාත්තා කරන දේවල් ඊට වඩා වැඩි. හරිද? අපි මේ දියණියගේ නර්තනය අරගෙන පුතාලා දෙන්නා නේ. හරි ලස්සන නර්තනයක්. එන අපි කල්ලාරිගේ දියණියගේ නර්තනය. අත්පුඩියක් යමු නේද ඔය අතරතුරේ? ලස්සන දුවෙක් මොනවා කල්ලාරිගේ. ඇතරම මේ අපි පොඩි දෙයක් දෙමු. දැන් ඔයා අපේ මේක අපේ අවුරුදු උස්සේනේ. අපි හිතමු ඔයා ගමේ අවුරුදු උස්සේ ජයග්‍රාහකයා වෙනවා කියමුකෝ. පොඩි ඉදිරිපත් කිරීමක් කරලා එහෙම බලමු ඒකට කොහොමද යන්නේ කියලා නේ කල්ලාරි. කරලා බලමුනේ. හරි. ඔයා කොහොමද මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ කියලා පොඩි රිහර්සල් එකක් මේක. නැද්ද? අත්දැකීමක් දෙන්නේ. අපි කැමති අපේ කෙල්ලෙක් ජයග්‍රහණය කරනවට ඔන්න ඕකයි තමයි මුල. හරිද? මටයක් ගහලා යන්න. හරි මේ චූටි දෙන්න තාම දන්නේ නැති හින්දා තමයි ලොකු දුවට මං කිව්වේ. අපි බලමු ඔයා වැඩ ලස්සනට වැඩි කරන් බලන්න. මොකද කියන්නේ ආචාර කිරීම ගැන? චරණී හැම දේවල් විනිශ්චය කරන කෙනෙක් ඉතින් චරණී අපිට ලකුණක් ගන්න පුළුවන් ඉස්සරහට. එහෙමනේ. හරි. මම හිතන්නේ මේ අපි අවුරුදු කුමාරයෝ දෙන්නත් මෙහෙමම ගමු නේද මధుරංග? හරි. මේ ඉදිරිපත් කිරීමත් ඔහොම කළා. අපි අවුරුදු කුමාරයාගේ තෑගි ඊට පස්සේ දෙමු. හරි. ඔයා මොකද කරන්නේ ඉදිරිපත් කිරීම මොකද පුතේ? බෑ. ඒ පොඩි සින්දු කැලක් කියන්නේ. පොඩි සින්දු කැලක් කියනවා. අර තාත්තා මං කිව්වේ නේද මේ මధుරංග? ජාත්‍යන්තර මට්ටමේ කියලා මේ කිව්වේ. කවියක් කියන්න පුතේ. ඉස්කෝලේ කිව්වේ. හරි. අපි නම් පැනලා කියන්නේ දවස්වල. සෙස්සිරි දෙනවා කියලා හරි කියනවා. හරි. අපි මේ අපේ පුතාට යෝග්‍ය පුතා ඉදිරිපත් කිරීම කරමු. මොකද කියන්නේ? සින්දුව. කියමු. මයික් එක අල්ලගන්න. නිලහ කවියක්. ඇයි මෙයාගේ නම සනුතින හිංසා කිව්වනේ? ඔයාගේ නම කිව්වද? නෑ නේ. සමාවෙන්න නම කිව්වේ නෑ මන්න අන්න හින්දා ආගත්තේ නෑ. නම කියන්නේ බලන්න ඔක්කොටම සනුතින හිංසා. හරි. එහෙනම් ඔයත් ඉදිරිපත් කිරීමක් කරනවද? මොකද කරන්නේ? කවියක් කියනවා. හරි. කියන්න බලන්න. මහත් සිත වඩවන සිරිත මල් දම බලමින සිරිත් හොඳ දැනගෙන මහත් යස සිරිලබනු දෙලොවින. අත්පොල් සන්නාරියක් ලබා දෙමු ඔක්කොම නේ. හරි. පුතත් මේ ඉස්සරහට ගිහිල්ලා අර මාමට ආයිබෝවන් එහෙම කියලා අලුත් අවුරුදු කුමාරියක් විදියට. හරි. අම්මේ. හරි බලජ්ජයි. අපි අවුරුදු කුමාරිය ටික තෝරලිමු නේද? කුමාරවරු දෙන්න ලස්සනට ඉන්නේ හින්දා. හරි කුමාරිය ඊළඟට එන්න. අර දෙන්නට මම වාඩි වෙලා කතා කරේ. හරි පොඩි විලුවක් කරේ හොඳේ. විලුවක් තියෙන්න ඕනනේ. නැත්තම් වැඩ නැහැ. හරි. මොකද පුතේ නම? තරුයි දුනි. අම්මා එහෙම ඇවිල්ලා ඉන්නවද? තාත්තා මොකද කිව්වේ? තාත්තට හොරෙන් නේද ආවේ? තාත්තා මගේ හරිය නේද? අම්මා කඩේ යනවා කියලා යනවා නේද සැරි? කියන්න බලන්න. තාත්තා මගේ ළමයි කඩේ. ගොඩ දිනේ කාගෙන පවුල් 13ක් ඉන්නව මෙතන. හරි. මේ මොකද හිතන්නේ මේ අවුරුදු උත්සවය ගැන? ඔයාට මොකද හිතන්නේ? ඇත්තට මේ අපි මේ තාත්තලා අම්මලා එකතු වෙලා ඔයාගේ වගේ සහෝදර සහෝදරිය එකතු වෙලා එතකොට අම්මලා තාත්තලාගේ යාළුවෝ එකතු වෙලා මේ කරන වැඩේ ගැන ඔයාට මොකද ඉන්නේ? ඔයා ලොකු වෙලා ඔයාලගේ පන්තියත් එක්ක මේ වැඩේ කරනවද?
හරි මෙයා එහෙම කරනවලු හරි එහෙනම් අපි යාටත් දෙමු නේද මොකක් හරි අවස්ථාවක් ඔය මාත කරන ඉදිරිපත් කිරේව මොකද කියන්නේ කියන්න බෑ මං ගැන කිය නැටුමක් කරා නැටුමක් නැටුමක් නර්තනයක් ඉදිරිපත් කරනවා හරි සින්දුව මොකක්ද ට්‍රැක් එකක් දෙන්නද අපි මොකද සින්දුව කැමති ඕන එක රංජන්ට කැමති ඕන එකට මේ ලාරුව ඩාන්ස් කරනවා හරි ඩාන්ස් කරමු තේ අවුලක් නැහැ මේක අපේ තරම් පටන් ගමු රයිට් ලස්සනයි කැමති සින්දුවක් කිව්වම රජවනි ඔන්න රංජන් කැමති සින්දුව ඔන්න ඉතින් මහා කොහමද පුතා ඒ කොල්ලට කියනවා දාන්න කියලා. දාන්න මචං හොඳ ඉන්න. අවුරුදු කීයක්ද දාම නේද? හරි. අවුරුදු කීයක්ද? ඔව් දාන්න. ඔව්. ආස්තලේ වගේ නෑවලා කුළු රැස් විහි නයි පුරා හඳේ රැස් විහි දිලා නිලුම් නිදා වැටේ මානේ මල් පිපි ලාසනයි පුරා හඳේ රැස් විහිදිලා ඔව් මම හිතන්නේ අපිට පරණ මදි සාර්ථක කරගන්න අපිට ලොකු හයියක් වුණ ටේෂන් චිරා කොයි වෙලේ මගේ ෂොප් එකේ ජෝ චාරියට හගන්නවා අපිට කියා ගන්න මොන එකක් කොයි මං අසරණයි නැත්තම් මට මෙයා කියන එකට අතන්ට කියන්න හරි පටන් ගමු නේද හරි නෑ ඔයා ඉන්නකෝ මං කරන්න ඔයා ඔය හරි නම් කියන්නේ මම කරලා වෙන්න මේක චාරිනි කරන් චාරිනි ලස්සන ඔගොල්ලෝ අවංක වෙන්න ඔගොල්ලෝ අර පැත්ත බලා ගන්න අපි කියන දේවල් සතු මොකද හොයන්නේ සතු කරනවා අනිවාර්යයෙන් රයිට් මට කට්ටි hina වෙන විදිහට පේනවා මගේ හරියට එනකොට මොකක් මට එයිද කියලා අරවල ඇවිල්ලා ගියද දෙනවා දැන් බලනවා චාර්ජ් මොකද්ද ඔයාලට කිව්වද? ඔය වගේ තමයි මචං පන්තියේ ඉද්දි. උඹට දෙයක් කියන්න කිව්වහම මුන් ඔක්කොම වටේ ගිහිල්ලා කැන්ටින් ගාන ගිහිල්ලා කියන්නේ කියහන්කෝ. අන්තිමේදී නේ? එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. දැන් බලන්න චාර්ජ් ගියහම බලන්න මෙයාට කියන්න ඕනේ. ඔන්න. බලපන් ඉතින්. ඊට පස්සේ බයිසිකල් නැගලා මොකද මේ කුමුදුනිගේ බයිසිකලෙට උලන් ගිහිල්ලා කුමුදුනේ බයිසිකලෙට නැග්ගෙත් නෑ මොකුත් නෑ හරි එහෙනම් අපි මේ කතා කරනවා චොක්කක් අපේ පන්තිය තුල ඒත් ඉතින් මට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් මික්සාවේ නෑ නේද නෑ දමයට වෙන්නේ නෑ නැත්නම් අපි මැච්චක් ගහන්න ඉස්සෙල්ලා මේ ඇහෙනවද ඉතින් කැතක් නෑ ඒ උනත් ලස්සනයි ඈ ඔබ ගිහිල්ලා එනව නේද හරි දැන් මොකද මම මෙතන කතා කරේ අපි කතා කරන්නේ නෑ කවුද කතා කරේ සමීර අද දමයන්දි මිස් නෑ දමයන්දි මිස් නැත්තම් ඉතින් අපි අද ක්‍රිකට් ගහමු දමයන්දි අද ෂෝක් හරි ආයේ ඉඳන් 11 කවුද දන්නේ අපි දන්නේ නැහැ දමයන් අපි දන්නේ නැහැ නේ බං අපි දන්නේ ශාලා මන් දැක්ක දාන්නේ කියලා යන කම නැහැ නේද හරි ඕකෝ මහන්නේ
අපේ පන්තිය ගැන කියවෙන්නේ හැම කෙනෙක්ම මේ සතුට ගමු නේද? හැම කෙනෙක්ම අපේ පන්තියේ ඉඳි බොහොම සතුටින්. 96 ඕලෙවල් බැච් එකේ සතුට. මේක තමයි අපේ පන්තියේ ඉඳි සතුට. ඇත්තටම මේ යන බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේක තමයි අපිට ඕන කරලා තිබෙන්නේ රංජ. අනිවාර්යෙන්. ඒ සතුට අපි ගන්නයි අලුත් අවුරුද්දක් මේක කරගෙන. වගේ පිට් එක. බත් අරවල ගරින් උඹට. පුංචි කාලේ 6 වසරේ ඉඳන් 6 වසරේ පන්ති ඉඳන් 11 වසරේ පන්ති වෙනකම් සියලුම වෙනවනවා. right